ආයුබෝවන් කියලා ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. විශේෂකාරී කතාවේ ඉදිරි කොටසකදී මාෂි කැම්පස් එකේ ඉඳලා ගෙදරට ආපු ගමන්ම එයා දකිනවා චේතිය සහ මාෂිගේ පුංචි රම්යා කතා කරගෙන ඉන්න එක. ගොඩාක් කේන්ති ගියපු මාෂි එතන තිබුණු පොල්ලක් අරගෙන චේතියට ගහන්නට යන වෙලාවේදී තමයි මාෂි හීනෙන්වත් නොහිතපු විදිහේ දෙයක් මාෂිගේ පුංචි රම්යා මාෂිට කරන්නේ. වීඩියෝ එකට යන්නට කලින් තාම මේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්මම සබ්ස්ක්‍රයිබ් කරලා පැය 3ක් ඇතුළත රුපියල් 5000ක මුදල් තියාගයක් දිනා ගන්න. ඔබ සබ්ස්ක්‍රයිබ් කරපු ගමන්ම ඔබේ නම අපිට ලැබෙනවා. ඉතින් ඔබ ජයග්‍රාහකයෙක් වෙන්න ඕනේ කියලා අපි සුබ වතනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මාෂි පොල්ලක් අරගෙන චේතිය ගාවට ගිහිල්ලා චේතියට ගහන්නට යන වෙලාවේදී මාෂිගේ පුංචි රම්යා මාෂිට කන පැලෙන්නට ගහලා එයාට කියනවා මාෂි උඹට කොහෙන් ආපු හයියක්ද මේ අහිංසක මිනිස්සයාට ගහන්නට. මාෂිගේ පුංචි මෙහෙම ආපු ගමන්ම ඒකට මාෂි කියනවා පුංචි ඔයාගෙත් මේ මිනිස්සයාගෙත් අතර තියෙන සම්බන්ධය මොකක්ද? චේතිය කියන්නේ හොඳ කෙනෙක් නම් නෙමෙයි. මේ මිනිස්සයා කැම්පස් එකේ ඉන්න අහිංසක ගෑනු ළමයින්ට ආදරය කරලා එයාලව කසාද බදිනවා කියලා රවට්ටනවා. මේ ළඟදි දීර්සා එරාන් එකතු වෙලා මේ මිනිස්සයාට අමතක නොවන විදියට ගැහුවා. පුංචි මං ආයෙත් අහනවා ඔයාගේ චේතියගෙත් අතර තියෙන සම්බන්ධය මොකක්ද? මෙන්න මේ වෙලාවේදී මාෂිගේ පුංචි රම්යා කියනවා මගේ දරුවගේ තාත්තා තමයි චේතිය. ඇයි ඔයාට ඒක ප්‍රශ්නයක්ද? මාෂිගේ පුංචි මෙහෙම කියපු ගමන්ම මාෂිගේ ඇස් වලින් කඳුළුත් එන්නට පටන් ගත්තා. මාෂි අඬ එයාගේ පුංචිට කියනවා පුංචි මං කවදාවත්ම හිතුවේ නැහැ ඔයාගේ දරුවගේ තාත්තා චේතිය කියලා. මෙච්චර කාලයක් තිස්සේ ඔයාව රවට්ටලා ඔයාව දාලා ගියපු මේ මිනිස්යාව මං දැන්මම ගහලා එලවන්නම් කියලා කියපු ගමන්ම මාෂිගේ පුංචිට ගොඩක් කේන්ති ගිහිල්ලා එයා මාෂිට ගහලා මාෂිව ගෙදරින් එළියට දාලා මාෂිට කියනවා උඹ මගේ දරුවගේ තාත්තට අතක්වත් තියලා තිබුණොත් මං උඹව මරනවා. හොඳයි මං දැන් කියපු දේ සමහර වෙලාවට කතාවේ ඉදිරියේදී සිද්ධ වෙන්නට පුළුවන්. විශේෂකාරී කතා බලන රසිකයෙක් විදියට මාෂිගේ පුංචි මාෂිට කරපු දේ ගැන ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒත් එක්කම තාම මේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්මම සබ්ස්ක්‍රයිබ් කරලා පැය 3ක් ඇතුළත රුපියල් 5000ක මුදල් තියාගයක් දිනා ගන්න. ඔබ සබ්ස්ක්‍රයිබ් කරපු ගමන්ම ඔබේ නම අපිට ලැබෙනවා. ඉතින් ඔබ ජයග්‍රාහකයෙක් වෙන්න ඕනේ කියලා අපි සුබ පතනවා. එහෙනම් ඊළඟ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක් වේවා.